යාර රෙකෝඩ් එක ඔන් කරනකොටම හේනම්. මාර වැඩක් උනේ. අපේ ගෑස් ඉවරයි. කහ පාට ගෑස් එක. අර පොඩි ගෑස් එකකට අපි ළඟ තියෙන්නේ. අපි දැන් ගෑස් ගන්න ගියා හැම තැනටම ගියා දැන් ආවට ගෑස් නැහැ. විකුණන තැන් වලත් ගෑස් නැහැ. කහ පාට ගෑස් හිඟක් වෙලා තියෙන්නේ. හරිද? ඒ කට්ටිය දන්නෙත් නැහැ කවද එයිද කියලා දන්නෙත් නැහැ. ඉතින් මාර වැඩේ දැන්. තියෙන්නම පොඩි ගෑස් එකක්. ඒකත් ඉවර වුණා. සිලින්ඩර් එකක්. පොඩි සිලින්ඩර් එකක්. මම කිලෝ 5 නේද? ඔව්. 5 එකක්. ඒකත් ඉවර වුණා. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් රයිස් කුකර් එකේ බත් එක හදලා ඊට පස්සේ දැන් මෙයා කිව්වා හරි මම රයිස් කුකර් එකේ හදලා දෙන්නම් කියලා. දැන් මෙයා වැඩේ පටන් අරන් තිනවා. රයිස් කුකර් එකේ හදන්න. නේ? ඔය මොනවද හදන්න යන්නේ රයිස් කුකර් එකේ? රයිස් එකක් හදමු ඉතින්. මැච් එක ගාමුනේ. ඔව්. මොන් ඉදිරිය රයිස් එකක් හදලා ගමු ඉතින්. පොඩි කට්ටියක් කන්න ඕනේ විදියට. අපිටත් කන්න පුළුවන් විදියට. හරි දැන් ඉතින් කවද එයිද මේ දැන් මේ ගෑස්? එතකම් මේ රයිස් කුකර් එක. ඒක තමයි නේ. දැන් අපේ මේ අර මොකද්ද? පොල් කට එළිය තියෙන මේ මොකද්ද මේ දරලිපෙන් උයා ගන්න තියන්නේ වහිනවා මාගේ විදියට. මේ වහිනවා. අම්බානට වහිනවා. කරගන්න විදිහක් නැහැ. නැත්තම් මම දරලිපේ හරි වෙනවා මට ඒක. ඔව් ඒක තමයි. නැත්තම් දරලිපේ හරි වෙනවා. බඩගින්නත් වැඩි තියෙන්නේ අම්බානට. ගෑස් දෙකම මාරවනකම්ම ගෑස් වෙලා තියෙන්නේ. ගෑස් වෙලා තියෙනවා. වාහනේ පෙට්‍රෝලුත් ඉවර වෙනකම් ගෑස් වෙලා තියෙනවා. හරි දැන් ඉතින් බලමු නේද? බලමු. කැරට් බීන්ස් බිත්තර දෙකක් තියෙනවා. අලක් තියෙන ඕන අලක් දාගමු. දාලා මේ one time රයිස් කුකර් එකේ දාලා වෙල ගන්නවා එකපාරට. වෙල හදලා ගන්නවා. right. ළමයි දෙන්නත් මේ ඉස්කෝලේ ගිහිල්ලා අපි බලන් ඉන්නවා නේද කන්න. කෑම එකක් කන්න බලාගෙන ඉන්නවා පොඩි දෙන්න. ඔව් ළමයි දෙන්නත් ඉස්කෝලේ ගිහිල්ලා කෑම එකක් කන්න බලන් ඉන්නවා. අපිටත් වෙන දේවල්. මාර මේ වීඩියෝ එක කරන දවස අර දවස කීයද? මම බලලා ඉතින් මේක මේ අද 16 වෙනිදා. අද 16 හරිද? ජූනි මාසේ 16 වෙනිදා තමයි අපි ගෑස් හොයලා ගිහිල්ලා තියෙන්නේ මේ බියගම අවට. එතකොට හායිනේ කවුරුද ගෑස් එක නැතුනේ කියලා. ඔව්. ගෑස් ගන්න ජූනි මාස 15 තමයි 16 නේ. 16 සඳුදා. ජූනි මාසේ 16 සඳුදා. මේකේ වතුර එක රත් වෙන්න දැම්මා. මේ ලුණු චුට්ටක් දාගන්න ඕනේ. මොකද? කුමි පොඩි කුමි. ආමේ කමෙන්ට් එකක් ආවා රයිස් කුකර් එකට වතුර දැම්මට පස්සේ අත දාන්න එපා කියලා. මේ කරන්ට් වදින්න ඉඩ තියෙනවානේ සමහර වෙලාවට කියලා පරිස්සමෙන්. ඔය දැන් ඔය අක්කර දෙවියත් තුනුතින් ඔය අතරට කෑවෝගේ තමයි. හා? ඔය අක්කර දෙවියත් තුනත් කෑවෝගේ තමයි. ඔව්. දැන් මම මේ ගෙදර තියෙන දේවල් වලින් මේ හදාගන්නේ. මෙතනත් ඔය තියලා තියෙනවනේ. ඔව්. එතන තියෙන ලුණු. මේක තියෙන බීලුණු මේ රම්ප දාන්නේ. රම්ප කැල්ලක් දාමු. රම්ප කැල්ලක් දැම්මත් තමයි හොඳට තියෙන්නේ. දැන් මම මේක ලුණු දාලා තියෙන්නේ වතුර එකට. මම හාල් ටික දාගෙන ඉතලා හාල් බත් ටික උයා ගන්නවා. ඉස්සෙල්ලා මේක උයා ගන්න ඕනේ. ඔව්. බත් ටික උයාගෙන තමයි ඊට පස්සේ ටෙම්පරාදු කරලා මේ ඔක්කොම දාන්න. ටෙම්පරාදු කරන්නේ කොකේද? ටෙම්පරාදු කරන්නේ මේකෙන්. මේකෙම.
සුපුරුදු විදියටම ක්ලයිමේට් එක නම් මෙන්න මේව තමයි තියෙන්නේ. වහින්න බලාගෙනම තමයි තියෙන්නේ නේද? පාර හුලඟකුත් තියෙනවා. නැත්තම් අපිට මේ එළිය උයන්න තිබ්බා. මෙතන උයන්න විදියක් නැහැ වහිනවා. අපි ළඟ තියෙනවා ලොකු නිල් පාට ගෑස් එක. ඒක ඉතින් අපි පොඩ්ඩක් පැත්තකට වෙලා තියලා තියෙනවා. මේක අපි පොඩ්ඩක් පැත්තකට කරලා තියලා තියෙනවා ඒක. ඒක බජට් එක ලොකුයි. ඒ නිසා ඒක අපි පැත්තට කරලා තියලා තියෙනවා. ඔව්. අරක පොඩ්ඩක් බජට් එක සේව්. පොඩි එක පොඩ්ඩක් බජට් එක සේව්. ඒ කියන්නේ මට කොහොමද දවස් 20ක් 25ක් වගේ. අපේ මේ දවස් ටිකේ අපි මේ වටලප්පන් දැම්බුවා, බිරියානි වලට බීෆ් මේ සීන් එක හැදුවා. වැඩ ටිකක් කරා ගෑස් එක ඉක්මනට ඉවර වුණා. හරිනේ. කිව්වා වගේම ඉන්න වහිනවා. මොකද වෙන්නේ? බත් එක නම් නිවුණා. බත් එක හරි. දැන් අපි පරිවාගෙන ලිප නිවාගෙන බත් එක එළියට අරගෙන ටික තෙම්පාරාද කරන මික්ස් කරලා ගමු. හා රයිට්. ඉලට ඉල තියෙන බත් එක. ආමයිද? මෙන්නකෝ. වහිනවනේ. වහිනවා. සරපුත් නෑ, උත් නෑ. එයාට ගාණක් නෑ. හා? එයාට ගාණක් නෑ. ළමයි එහෙම තමයි නේ. නේ? එයාගේ සෙල්ලම් කරන්න තමයි ළමයිට ඕනේ. අතෝට එන්න. බබා වහිනවනේ අතෝට එන්න. කොහොම? අතෝට එන්න බබා. වහිනවනේ අතෝට යන්න. මං යනවා අතෝට. ඔය යන්න අතෝට. යන්න. යන්න. අම්මා කමේ. යන්න. ඒක දැන් අදින්නේ මොනවටද දැන්? ඒක වහලා තියෙන්නේ. අල්ලලා ඉන්න වැටුණා. ඒක තමයි කියන්නේ. ඒක දෙන්න අතේ තියෙන දෙන්න. ඔව් ඒක දෙන්න. ඒක වහන්න. මේ ළමයාට කොච්චර කිව්වත් අහන්නේ දැන් මේ තෙමෙනවට කුඩයක් අරන් ගිහලා එයාගේ ලස්සන කුඩේ ගෑම වල කියලා කුඩේ මේක තමයි ස්ලිප් එකක් දාගන්න බබා දාන්න නෑ එයා දැන් ගලවනවා ස්ලිප් එක ගලවලා මේ අන්න ඒක විසිකලා ගියා දැන් අරක තියෙන බත් ටික දැන් මේකට දාගෙන තියෙන්නේ ඔව් දාගෙන තියෙනවා මේ මොනවද මේ අලද ඔව් අලත් කපාගෙන අල කපලා කැරට් අල බෝන්චි ඔක්කොම ටික තියෙනවා ගෑස් නැති වෙලාවට මේ දරලිපේ උයා ගන්න බැරි වෙලාවට මෙන්න උයා ගන්න විදිය ආ බබා තෙල් දාලා මොකක්ද තෙල් එක රක්කන් චුට්ටක් වෙලා යනවානේ තාම රත් වෙලා නැහැ නේ දාලා බලමුනේ ඈ රත් වෙලාද
මාව ආදර්ශයට අරගෙන හැමදාම කරන්න යන්න එපා මේ වගේ වැඩ. ඉඳලා හිටලා අතර තැබිය පුන නිසා මම මේක කරන්නේ නැත්නම් මම මේ වැඩේ කරන්නේ නැහැ. මම බඩගිනි අනිත් එක මේ පසු කරගන්න බැරි සිටුේෂන් එකක්. ඒ තරම්ම හයියෙන් වහිනවා. වැහි පොද ගාගෙන තෙමීගෙන උයන්න විදිහක් නැති නිසා තමයි මම මේ තීරණය ගත්තේ ළමයි බඩගිනි ඒක නිසා. මේ යටි ඇල්ලේනේ ගැලවීද? ඔව් ගැලවෙනවා. ගැලවෙනවනේ. ඔව්. ඒ බය වෙන කමින් ඉව ගැලවෙනවා. බීලුණු එක මම මිරිස් දාන්නේ නැහැ පොඩි එකේන කනිස මම කලින් අර මේ ලිප්පෝ යන කියලා මම කපා ගත්ත ටික. සුවඳක් එනවා. හොඳයි. සුවඳයි. ये बना दे කැලමිරිස්. कैलमिरिस ඔව් කැලමිරිස් පොඩි. මිරිස් කුඩු චුට්ටක්. මේක තමයි දාන්න. ये स्कूल चुट्टा मैं कहाँ को කහ කුඩු චුට්ටක්. ලුණු කුඩු චුට්ටකුත් දාගන්න ඕනේ. පත්තිකට ලුණු තියෙනවා. අර මේකට උනේ. गन्ने स्कूल दान है ගම්මිරිස් කුඩු දාමුද? हाँ මට බයයි දාන්න මේ පොඩි එකම කම हाँ මම බලේ මාස් මේ බිරියානි මසාලා චුට්ටක් තියෙන එක දාමුද කියලා. ටිකක් සුවඳයි රසයි එක්කනේ. තුන් චුට්ටක් දාන්න. मतलब बिरयानी मसाला බිරියානි මසාලා චුට්ටක් දාන්න. මම මේ චුට්ටක් නිවා ගන්න මික්ස් කරන නිසා මම දැන් චුට්ටක් නිවා ගන්නවා. ඒ කියන්නේ මේක මික්ස් කරන්න යන්නේ මම ඒක නිසා. ඉවරයිනේ ඔව් හදලා ඉවරයි. ඔන්න එන ගෑස් නැතුව හදිසියේ හදපු කෑම වේල. බාස්මති රයිස් එක. රයිස් එකක් කමුනේ කම්. බඩගිනි කට්ටියටම බඩගිනි Dadah. මයිජට දාන්න මාජ දැම්මට මාජ කන්නේ නැහැ නේ ඉතින් මේක Mereka kau. ඉක්මනට ගිහලා හදන් ආවා මේ ලුණු සම්බල් එකක් ලුණු සම්බලයි. කම්. කමු අනිත් දුව ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා නිදි මහන්සියට මුජි මුජි sleeping till මුජි sleeping till හන්න. come
මේක තමයි අද ගෑස් නැතුව අපේ කෑම එක. ඇයි? ඇයි? ඉතින් මෙතන ස්මෙල් එකක් නෝ බඩ. මෙතන ස්මෙල් එකක් බඩ කරගෙන යනවා. නේද? අත්නගානේ. කන්න. අර පොඩ හොද්දක් වගේ මොනවද තිබ්බා නේද? ඒක හොඳට තිබිලා. ඒකට පොඩක් කන්න ඕනේ. තවත් රසයි. මොකක්ද ඕනේ මට? ඔඩ කිව්වද වෙන්නද? රොතල්න්නේ. අම්මගේ ඔඩක් වේදන් කනවා. බෙල්ගේ මෙයා තමයි යන්නේ. කමෝනේ. හොඳයි. හොඳයි කියනවා. පොඩි තිබ්බනම් මරු. හා කියනවා නම් ඉතින් කියන්න තියෙන්නේ ඒක තමයි. හදාගන්න විදියක් නෑ නැත්තම් හොද්දක් හදාගන්න. බඩගින්නට කන්න මේ කාර්යය හදාගත්ත එක ලොකු දෙයක්. එහෙනම් වීඩියෝ එක මෙතන ඉවර කරමු. ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී සෙට් වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා. ජය වේවා. කියන්නේ ජය කියන්නේ ජය වේවා කියන්නේ කෝ මේක බලාගෙන කියන්නකෝ. බයි කියන්නේ නම් කටිය. මේ අනිත් අතින් කියන්න. අත් දෙකෙන්ම. කියන්නේ ජය වේවා. ජය වේවා.